Hi, welcome to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මම අද අලුත් අවුරුදු vlog එක තමයි ඔයාලට අරගෙන ආවේ. එහෙනම් මගේ vlog එක බලමු. ඉතින් අපි මුලින්ම කරන්නේ අලුත් අවුරුදු කැවිලි ටික හදන එක. ඉතින් අපේ අම්මා තමයි ඔක්කොම කැවිලි හදන්නේ එයාගේ අතින්ම. එයාට රසට හදන්න පුළුවන් හැම කෑමක්ම. ඉතින් අවුරුද්දට ගෙදරදීම තමයි අලුවා, කැවුම්, කොකිස්, වැලි තලප ඔක්කොම අපේ අම්මම තමයි හැදුවේ. ඒ වගේම ගෙවල් ගාව යාගේ යාළුවොත් අම්මට කියලා හදා ගන්නවා. ඒ තරම් රසට අපේ අම්මා අවුරුදු කෑම හදනවා. අම්මා කොච්චර කැවිලි හැදුවත් මං කන්නේ අලුවා විතරයි. මං ආසම අලුවා කන්න. අනිත් කැවිලි කන්න මං වැඩි ආස නැහැ. ඔයාලා ආස මොනවා කන්නද? ඉතින් මේ පාරත් අවුරුද්දට මං කෑවේ අලුවා විතරයි. මේ දවස්වලට ගොඩක් කැවිලි කන්න බෑ. හැම ගෙදරකම වගේ හදනවා. ඉතින් ගොඩක් දකින්න තියෙනවා. එතකොට මගේ හිත නම් පිරෙනවා. මං වැඩි කන්න ආස නැහැ. ඒ වුණාට මං ආසයි මුළු කෑම මේසෙම හැම જાතිය කැවිලි වගේක්ම තියෙනවට. ඉතින් ඒ නිසා අම්මා මට අනිවාර්යෙන් හැම කෑමක්ම වගේ හදලා දෙනවා. මං ආසයිනේ කෑම මේසේ ලස්සන තියන්න. ඉතින් මාත් නිකන් හිටියේ නැහැ. මම මේ පාර හැදුවා කේක්. හැමෝටම වගේ මම කේක් හදලා දුන්නා. හැමෝම මගේ කේක් කන්න ගොඩක් ආසයි. මම රහට හදනවා කියලා හැමෝම කියනවා. ඉතින් ඒ නිසා අපේ ලොකු අම්මිලා, නැන්දිලා, නෑදෑයෝ ගොඩක් අය මට කියලා කේක් හදාගත්තා. මම කේක් 10ක් 12ක් වගේ මේ පාර හැදුවා. ඉතින් අපේ අක්කා කන්න ආසම කෑම තමයි අම්මා දැන් හදන්නේ වැලි තලප. අපේ අක්කට වැලි තලප කිව්වොත් වෙන මොනුත් ඕනේ. ඉතින් අම්මා දැන් අක්කාගේ ආසාව ඉෂ්ට කරන ගමන් තමයි ඉන්නේ. එතකොට අපි අප්පච්චි කියනවා උදේ ඉඳන් කෑම හදනවා. හැබැයි මං ආස කෑම හදන්නේ නැහැ කියලා. මේ තියෙන්නේ ආසේව. අපේ අප්පච්චි ආසම කොකිස් කන්න. ඉතින් අම්මා අප්පච්චි ආශාවත් ඉෂ්ට කළා. ඔන්න ඔය තමයි අපේ ගෙදර කැවිලි මේසෙට අපේ අම්මා කැවිලි හැදුවේ. දහතුන්වෙනිදා පරණ අවුරුදු දවස තමයි අපේ කිරියම්මගේ උපන්දින. ඉතින් එදාට අපේ පවුලේ හැමෝම එයාගේ ළමයි මුණුබුරෝ එකතු වෙලා ලොකු පාටියක් ගන්නවා. හැබැයි මේ පාර කිරියම්මා කිව්වා එයාට පාටියක් ගන්න එපා කියලා. කේක් කපන්න ඕනින් නැහැ කියලා. මොකද එයාගේ ලොකු පුතා නැති වුණා මාස 2-3කට කලින්. ඒ වුණාට ඉතින් මම පුළුවන් විදිහට කේක් එකක් හදලා කිරියම්මට හොරෙන් ඒක අයිසිං කරලා මම පුළුවන් විදිහට මගේ පළවෙනි කේක් එක ඉතින් කිරියම්මලා ගෙදරට හැමෝටම එන්න කියලා පුංචි පාටි එකක් ඕගනයිස් කරා. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Kiyama. Happy birthday to you. දැන් 14 කිරි උතුරන වෙලාව. දැන් වෙලාව 4:04 තමයි ඉපදින වෙලාවෙන් තිබ්බේ. ඉතින් අපි පවුලේ හැමෝම එකතු වෙලා කිරි උතුරන් තමයි යන්නේ. ආහාර අනුභවය තමයි මං ආසම චාරිත්‍රය. ඉතින් වැඩ ඇලීම ගනුදෙනු කිරීමත් එක්ක ඒ තුනම එකට ඉතින් තියෙන. ඉතින්
අලුත් අවුරුදු උදා වෙනකන් හිස තෙල් ගාලා ඉවර වෙනකම් මේ චාරිත්‍ර ටික හරිම පිළිවෙලට කරන් තමයි මම ආසම. ඉතින් ගෙදර හැමෝමත් එකතු කරගෙන ඒ වෙලාවටම හරියටම චාරිත්‍ර ටික මම කරනවා. ඉතින් ඔයාලත් ඒ වගේද අවුරුද්දට මෙක් සැරයක් නෙන්නේ. ඉතින් මේ චාරිත්‍ර ඉතින් මම හරිම ආසාවෙන් තමයි ටික කරන්නේ. ඉතින් පේනවනේ මේ අපේ චූටි බොස්සා ආහාර අනුභව චාරිත්‍රය නම් හොඳටම කරනවා. එයාත් මුලින් ඉඳන්ම චාරිත්‍ර ටික කරන්න එකතු වුණා. හැබැයි චුට්ටක් අමාරුවෙන් ඉන්නේ අද. අක්කගෙන් වෛරස් උණු ටිකක් බෝ වෙලා. ඉතින් එයාගේ පළවෙනිම අවුරුද්ද තමයි මේ. ඊ අවුරුද්ද එයා හිටියා කී බඩේ. ඉතින් එයාටත් ලස්සන මතකයක් වෙයි මේ අලුත් අවුරුද්ද එයාගේ පළවෙනි අවුරුද්ද විදිහට. ඉතින් අම්මා කොච්චර කිරිබත් හැදුවත් මේ අලුත් අවුරුද්ද දවසේ හදන කිරිබත් එක තරම් රස කිරිබත් එකක් අම්මා කොයි වෙලේකවත් හදන්නේ නැහැ. අවුරුද්දට අර බඩගිනි ඉඳලා ආහාර අනුභව කරන චාරිත්‍ර එනකොට කිරිබත් කාන්න තමයි ආසම. හරිම රසයි. ඉතින් මේ වෙලාවට කන කිරිබත් ටික පවුල හැමෝම එකම වෙලාවකට ඉඳගෙන කෑම මේසේ කනවා වගේම මුළු ලංකාවෙම සිංහල දෙමළ හැමෝම එකතු වෙලා එකම වෙලාවකට ආහාර අනුභවය කරනවා, කිරි උතුරනවා. ඉතින් ඇත්තටම හරිම ලස්සනයි. මේ සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නේම හරිම ලස්සන අලුත් අවුරුද්දක්. තරහ මරක නැතිව සතුටින් හැමෝම එකතු වෙලා තෑගි භෝග බෙදාගෙන නෑගම් යන. ඇත්තටම මේ කාලේ හරිම සුන්දරයි. මං හරිම ආසයි මුළු අවුරුද්දෙම ආසම මාසෙ තමයි ඉතින් අප්‍රේල් කියලා කියන්නේ. ඉතින් අපි හැමෝටම වැඳලා පුංචි තෑගි හුමාරු කරගෙන වැඩිහිටියන්ගේ ආශිර්වාද ගන්නවා. මං චෝටි කාලේ තමයි මේ චාරිත්‍රයට ගොඩක් මාස මොකද වඳින හැමෝම අපිට සල්ලි දෙනවා නැත්නම් චෝටි තෑග්ගක් හරි දෙනවා, සබන් කැටයක් හරි. මං ඉස්සර නම් හරිම ආසයි හැමෝටම වඳින්න. දැනුත් මං හැමෝටම වඳිනවා. චෝටි කාලේ නම් ගොඩක් මාස අපිට මොන හරි හම්බ වෙනවනේ. ඒ බලාපොරොත්තුෙන් තමයි වඳින්නේ. අපි ලොකු අම්මලා ගෙදර අද කැමරට ඇවිල්ලා ඉන්නේ. ලොකු අම්මා අපිට රස රාත්‍රී භෝජන සංග්‍රහයක්. ඔව් මේ තියෙන අපි ලොකු අම්මගේ කෑම මේසේ. ලොකු පොඩි කියලා වෙනසක් නෑ. හැමෝම ආසයි අහස් කෝරු බවර ශක්කර නිලා කෝරු එහෙම පත්තු කරන්න. ඉතින් අපේ ගෙවල්ලත් හැමෝම එකතු වෙලා තමයි ඒක කරන්නේ. ඉතින් හරිම ආසම දෙයක් තමයි මේක. ඔයාලා අවුරුද්දට මොනවද කරන්නේ? ඉතින් අපි නම් හැමෝම එකතු වෙලා කනවා, බොනවා, පාටි දානවා, සින්දු කියනවා. අවුරුදු උත්සවවල චූටි ක්‍රීඩා අපි පොඩිවට කරනවා. ඉතින් ඔහොම තමයි අපි මේ පාර නම් අවුරුදු සැමරුවේ එහෙම විශේෂයෙන් කියලා දෙයක් කරේ නැහැ. ඉතින් මම මේ පාර අවුරුදු සැමරුවේ මෙන්න මෙහෙම තමයි මගේ පවුල හැමෝම එකතු වෙලා. ඉතින් මම vlog එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම හදවතින්ම විශ් කරනවා. එහෙනම් තවත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනටම ඔයාලා ගාවට එන්නම්. හැමෝටම bye bye.